හරි මේ වීඩියෝ එකේදී අපි OSI මොඩල් එකේ එක එක ලේයර් වලින් වෙන්නේ මොකක්ද කියලා ටිකක් විස්තර ඇතුව බලමු. එතකොට කලින් වීඩියෝ එකේදී අපි කිව්වා කම්පියුටර් දෙකක් අතර data transfer වෙන එක අපි OSI මොඩල් එකේ විදිහට විස්තර කරනකොට මේ විදිහට sending කම්පියුටර් එකේ 7 වෙනි ලේයර් එකෙන් පටන් අරන් පළවෙනි ලේයර් එකට ඇවිල්ලා එතනින් receiving කම්පියුටර් එකේ පළවෙනි ලේයර් එකට ගිහිල්ලා එතනින් 7 වෙනි ලේයර් එකට data transfer වෙනවා කියලා. අපි දැන් 7 වෙනි ලේයර් එක ඒ කියන්නේ ඇප්ලිකේෂන් ලේයර් එක ගත්තොත් මේ ලේයර් එක තමයි යූසර් කම්පියුටර් එකත් එක්ක ඉන්ටරැක්ට් කරන ලේයර් එක. ඒ කියන්නේ යූසර් data input කරන්න වගේම data output එක ගන්න පාවිච්චි කරන්නේත් මේ ලේයර් එක. ඒක හන්ද මේ ලේයර් එකට සමහර වෙලාවට යූසර් ඉන්ටරැක්ෂන් ලේයර් එක කියලාත් කියනවා. ඇප්ලිකේෂන් ලේයර් එක ගැන කතා කරනකොට මතක තියාගන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේ ලේයර් එකේදී අපි කතා කරන්නේ ඇප්ලිකේෂන් ලේයර් එකේ පාවිච්චි කරන ප්‍රොටෝකෝල් මිසක් සොෆ්ට්වෙයාර් ගැන නෙමෙයි. අපි සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් වලටත් ඇප්ලිකේෂන් කියන හන්ද මේක ටිකක් පැටලෙන්න පුළුවන්. ඒක හන්ද අපි පොඩි උදාහරණ දෙක තුනකින් මේක පැහැදිලි කරගන්න බලමු. මේ ස්ලයිඩ් එකේ තියෙනවා අපි වෙබ් බ්‍රවුසින් වලට පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් තුනක්. Edge, Chrome අනිත් එක Firefox. දැන් මේ ඇප්ලිකේෂන් ලේයර් එකට අයිති වෙන්නේ මේ සොෆ්ට්වෙයාර් තුන පාවිච්චි කරන HTTP එහෙම නැත්නම් HTTPS ප්‍රොටෝකෝල් මිසක් මේ සොෆ්ට්වෙයාර් තුන නෙමෙයි. තවත් විදිහකින් කිව්වොත් අපි මොකක් හරි වෙබ් බ්‍රවුසර් එකක් ගත්තොත් ඒකෙන් කෙරෙන්නේ මේ ඉන්න යූසර්ට ඇප්ලිකේෂන් ලේයර් එකත් එක්ක ගනුදෙනු කරන්න පහසුකමක් හදලා දෙන එක විතරයි. එහෙම නැතුව වෙබ් බ්‍රවුසර් කියන සොෆ්ට්වෙයාර් එක ඇප්ලිකේෂන් ලේයර් එකට අයිති වෙන්නේ නැහැ. තවත් උදාහරණයක් විදිහට අපි ඊමේල් වලට පාවිච්චි කරන SMTP එහෙම නැත්නම් POP වගේ ප්‍රොටෝකෝල් ඇප්ලිකේෂන් ලේයර් එකට අයිති වුණාට Outlook කියන සොෆ්ට්වෙයාර් එක ඇප්ලිකේෂන් ලේයර් එකට අයිති වෙන්නේ නැහැ. තවත් උදාහරණයක් ගත්තොත් ෆයිල් ට්‍රාන්ස්ෆර් වලදී පාවිච්චි කරන FTP කියන ප්‍රොටෝකෝල් එක ඇප්ලිකේෂන් ලේයර් එකට අයිති වුණාට FileZilla කියන සොෆ්ට්වෙයාර් එක ඇප්ලිකේෂන් ලේයර් එකට අයිති වෙන්නේ නැහැ. අවදයක් තමයි සමහර පොත්වල තියෙනවා මේ ඕතෙන්ටිකේෂන් කියන එකත් මේ ඇප්ලිකේෂන් ලේයර් එකකින් කරන තව වැඩක් කියලා. ඕතෙන්ටිකේෂන් කියන එක ඇත්තටම ලේයර් කීපයකදී වෙන්න පුළුවන්. අපි හැබැයි මෙතෙන්දිම මේ ඕතෙන්ටිකේෂන් කියන්නේ මොකක්ද කියන එකයි ඕතරයිසේෂන් කියන්නේ මොකක්ද කියන එකයි පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමු. ඕතෙන්ටිකේෂන් කියන්නේ අපි හිතමු මේ යූසර් 1 කියලා යූසර් කෙනෙක් මේ සර්වර් එක ඇක්සස් කරන්න හදනවා කියලා. එතකොට මේ එන යූසර් හරියටම යූසර් 1 මද කියලා තහවුරු කරගන්න එකට අපි කියනවා ඕතෙන්ටිකේෂන් කියලා. මේකට අපි සාමාන්‍යයෙන් යූසර් නේම් එකකුයි පාස්වර්ඩ් එකකුයි පාවිච්චි කරනවා. ඕතරයිසේෂන් කියන්නේ අපි හිතමු දැන් මේ සර්වර් එකේ ෆයිල් 3ක් තියෙනවා. හැබැයි යූසර් 1 කියන යූසර්ට ඇක්සස් කරන්න අවසර තියෙන්නේ ෆයිල් 1, ෆයිල් 2 කියන ෆයිල් දෙකට විතරයි. එයා ෆයිල් 3 කියන ෆයිල් එක ඇක්සස් කරන්න හැදුවොත් ඒකට එරර් එකක් ඇවිල්ලා ඒක නතර කරන්න ඕනේ. ඒතර කම්පියුටර් එකට ඇක්සස් කරන කෙනා හරි කෙනාද කියලා බලන එකට අපි කියනවා ඔතෙන්ටිකේෂන් කියලා. ඇක්සස් කරපු කෙනාට අදාළ data වලට විතරක් ඇක්සස් දෙන එකට අපි කියනවා ඕතරයිසේෂන් කියලා. එතකොට මේ එක එක ලේයර් එකේ තියෙන data unit හඳුන්වන නම් වලට අපි protocol data unit කියලා කියනවා. මේ විදිහට application layer එකේ තියෙන data protocol unit වලට අපි data කියලා කියනවා. 7 වෙනි layer එකේ ඉඳන් ඊට පස්සේ මේ data 6 වෙනි layer එකට transfer වෙනවා. ඊළඟට අපි එනවා 6 වෙනි layer එකට. ඒ කියන්නේ presentation layer එකට. presentation layer එකෙන් කරන වැඩ තුනක් තියෙනවා. පළවෙනි එක data translation. ඒ කියන්නේ 7 වෙනි layer එකේ ඉඳන් එන data 5 වෙනි layer එකේ ඉඳන් පල්ලෙහා තියෙන layer වලට තේරුම් ගන්න පුළුවන් විදිහට data convert කරන එක. එහෙම data translate කරන්න හේතුව තමයි අපි දැන් 7 වෙනි layer එක. ඒ කියන්නේ application layer එක ගත්තම ඒකේ data තියෙන්නේ usersලා විදිහට අපිට තේරෙන format වලින්. ඒ කියන්නේ ඒකේ වීඩියෝ ෆයිල් තියෙනවා, ඔඩියෝ ෆයිල් තියෙනවා, ටෙක්ස්ට් ෆයිල් තියෙනවා. මේ වගේ යූසර්ට තේරෙන විදිහේ ෆෝමැට් වලින් තමයි 7 වෙනි ලේයර් එකේ data තියෙන්නේ. හැබැයි අපි දන්නවා කම්පියුටර් එකට ওই ෆෝමැට් තේරෙන්නේ නැහැ. ඒක හන්ද අපිට නෙට්වර්ක් එක කරා data තව කම්පියුටර් එකකට යවන්න කලින් ඒ data කම්පියුටර් වලට තේරෙන ෆෝමැට් එකකට translate කරන්න ඕනේ. මේකට උදාහරණ විදිහට ටෙක්ස්ට් විදිහට තියෙන data ASCII ෆෝමැට් එකේ ඉඳන් EBCDIC ෆෝමැට් එකට translate කරන එක තව ඒතකොට JPEG විදිහට තියෙන image data binary format එකට transfer කරන එක වගේ දේවල් ගන්න පුළුවන්. මේ layer එකකින් කරන දෙවෙනි වැඩේ තමයි data compression. ඒ කියන්නේ අපි හිතමු අපේ web page එකක් තියෙනවා megabyte එකක size එකේ කියලා. අපිට ඒක kilobyte 500කට අඩු කරගන්න පුළුවන් නම් අපිට dataත් ඉතුරු කරගෙන බොහොම වේගෙන් අපේ web page එක load කරන්න පුළුවන්. මේකෙදි මතක තියාගන්න ඕන දෙයක් තමයි අපිට හැම ෆයිල් එකක්ම compress කරන්නත් බෑ. ඒ වගේම හැම ෆයිල් එකක්ම එකම ප්‍රමාණයකට compress කරන්නත් බෑ. මේ layer එකකින් කරන තුන්වෙනි වැඩේ තමයි data encryption. ඒ කියන්නේ අපි හිතමු අපිට PC A එකේ ඉඳන් PC B කියන කම්පියුටර් එකට ABC 123 කියන මෙසේජ් එක යවන්න ඕන උනායි කියලා. හැබැයි මේ data transfer එක මැදදී hacker කෙනෙක් මේ data ගත්තොත් එයාට ඒක කියවන්න බැරි වෙන්නත් ඕනේ. මේ වගේ වෙලාවට අපිට පුළුවන් උදාහරණයක් විදිහට අපේ පණිවුඩය BCD 234 වගේ කියලා වෙනස් කරලා යවන්න. අන්නේ process එකට අපි කියනවා encryption කියලා. ඒ වගේම PC2 එකේදී මේක ආපහු හරි පණිවුඩයට හරවන එකට අපි කියනවා decryption කියලා. මේකෙදිත් මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි හැම data එකක්ම encrypt කරන්න යන්නේ නැහැ. එතකොට මේ ඇප්ලිකේෂන් ලේයර් එකේ PDU වලටත් අපි data කියලා කියනවා. මේ process එකෙන් පස්සේ මේ data ටික අපි 5 වෙනි layer එකට යවනවා.
ඊළඟට අපි යනවා පස්වෙනි ලේයර් එකට. ඒ කියන්නේ සෙෂන් ලේයර් එකට. මුලින්ම අපි මේ සෙෂන් එකක් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලලා ඉමු. සරලවම කිව්වොත් සෙෂන් එකක් කියන්නේ කම්පියුටර් දෙකක් අතර data transfer කරන්න හදන logical connection එකක්. උදාහරණයක් විදිහට මේ a.txt කියන ෆයිල් එක කම්පියුටර් දෙක අතර කොපි කරනකොට ඒකට එක සෙෂන් එකක් හැදෙනවා. ඒ වගේම b.jpg කියන ෆයිල් එක කොපි කරනකොට ඒකට තව සෙෂන් එකක් හැදෙනවා. එතකොට මේ සෙෂන් ලේයර් එකෙන් කරන ප්‍රධාන වැඩ තුනක් තියෙනවා. පළවෙනි එක සෙෂන් මැනේජ්මන්ට්, දෙවෙනි එක සින්ක්‍රොනයිසේෂන්, තුන්වෙනි එක ඩයලොග් කන්ට්‍රෝල්. අපි දැන් මුලින්ම සෙෂන් මැනේජ්මන්ට් කියන එක බැලුවොත් ඒක යටතේ වෙන වැඩ තුනක් තියෙනවා. පළවෙනි එකට අපි කියනවා සෙෂන් ඉනිෂියේෂන් කියලා. ඒ කියන්නේ අපි කම්පියුටර් දෙක අතර data transfer කරන්න ඕන කරන සෙෂන් එක හදන එකට අපි කියනවා සෙෂන් ඉනිෂියේෂන් කියලා. දෙවෙනි එකට අපි කියනවා සෙෂන් මේන්ටෙනන්ස් කියලා. ඒ කියන්නේ data transfer එක වෙනකම් මේ session එක පවත්වාගෙන යන එකට අපි කියනවා session maintenance කියලා. තුන්වෙනි එක session termination. ඒ කියන්නේ මේ data transfer එක ඉවර වුණාට පස්සේ අදාළ session එක close කරන එකට අපි කියනවා session termination කියලා. session layer එකකින් කරන දෙවෙනි වැඩේ තමයි session synchronization. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ file එකක් copy වෙනකොට මෙයා track කරලා තියා ගන්නවා file එකේ කොච්චර ප්‍රමාණයක් අනිත් computer එකට copy වෙලාද කියලා. එතකොට අපි හිතමු file එක 70%ක් copy වෙලා තියෙද්දි පොඩි වෙලාවකට network connection එක drop වෙලා ආපහු හරි ගියයි කියලා. එතකොට මේ session synchronization එක හන්දා අර ෆයිල් එක ආයෙත් මුලින් ඉඳන්ම කොපි කරන්න වෙන්නේ නැහැ. අපිට පුළුවන් අතර වෙච්ච තැන ඉඳන් resume කරන්න. එතකොට session layer එකකින් කරන තුන්වෙනි වැඩේ තමයි dialog control. ඒ කියන්නේ computer network එකකදී full duplex කියන විදිහටයි half duplex කියන විදිහටයි දෙවිදිහටම data transfer වෙනවා. full duplex කියන්නේ අපි ටෙලිෆෝන් එකකින් කතා කරනකොට දෙන්නටම එකපාර කතා කරන්න පුළුවන් වගේ network වලදීත් computer දෙකටම එකපාර data transmit කරන්න පුළුවන්. half duplex කියන්නේ අපි walkie talkie එකකින් කතා කරනවා වගේ. ඒ කියන්නේ එක්කෙනෙක් data transmit කරලා ඉවර වුණාම තමයි අනිත් එක්කෙනාට data transmit කරන්න පුළුවන්. එතකොට මේ කවුද data transmit කරන්නේ කවුද රිසීව් කරන්නේ කියන කන්ට්‍රෝල් කරන එකට අපි කියනවා ඩයලොග් කන්ට්‍රෝල් කියලා. එතකොට මේ සෙෂන් ලේයර් එකේ තියෙන PDU වලටත් අපි data කියලා කියනවා. ඊට පස්සේ මේ data හතරවෙනි ලේයර් එකට යවනවා. ඊළඟට අපි යනවා හතරවෙනි ලේයර් එකට. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකට. මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකනොත් කරන ප්‍රධාන වැඩ තුනක් තියෙනවා. පළවෙනි එකට අපි කියනවා සෙග්මන්ටේෂන් කියලා. අපි දැන් සාමාන්‍යයෙන් ලියුම් කවරයක් ගත්තොත් අපි දන්නවා අපිට ඒකට දාන්න පුළුවන් A4 size එකේ කොළ 3ක් 4ක් වගේ කියලා. එතකොට A4 කොළ 10ක් වගේ අපිට යවන්න ඕන නම් මේ වගේ ලියුම් කවර කීපයක දාලා තමයි අපිට මේක යවන්න වෙන්නේ. මේ වගේ network එකකින් අපි data යවනකොටත් මේ data කොටස් විදිහට තමයි යවන්නේ. එතකොට පස්වෙනි layer එකකින් එන data මේ වගේ කොටස් වලට කඩන එකට අපි කියනවා segmentation කියලා. සාමාන්‍යයෙන් මේ network එකේ යවන්න පුළුවන් උපරිම data size එක ඒකට අපි කියනවා maximum transmission unit MTU කියලා. ඒක බයිට් 1500යි. මේ බයිට් 1500න් බයිට් 40ක් අපිට headers වලට අයින් කරන්න වෙනවා. එතකොට එක segment එකක බයිට් 1460ක data ප්‍රමාණයක් ගෙනියන්න පුළුවන්. segmentation වලදී data කොටස් වලට කඩන එකට අමතරව ඒකට sequence number කියලා number එකකුයි source and destination port numbers කියලා numbers දෙකකුයි add කරනවා. දැන් අපි හිතමු අපිට පස්වෙනි layer එකෙන් byte 4000ක web page එකකුයි byte 2500ක email message එකකුයි ආවයි කියලා. එතකොට අපි මේ දෙක byte 1460 segment වලට කඩලා sequence number එකයි source and destination port numbers උයි add කරනවා. එතකොට මේ විදිහට data network එක හරහා යද්දී මේ segment වල order එක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි port number එකයි sequence number එකයි පාවිච්චි කරලා අපිට ආපහු හරි order එකටම මේ data segment assemble කරගන්න පුළුවන්. transport layer එකකින් කරන දෙවෙනි වැඩේ තමයි flow control කියන්නේ. සරලවම ගත්තොත් අපි හිතමු අපිට server එකක් තියෙනවා. එයාට පුළුවන් තප්පරයට gigabit එකක වේගෙන් data transmit කරන්න. හැබැයි අපේ client computer එකට data receive කරන්න පුළුවන් උපරිම වේගය තප්පරයට මෙගාබයිට් 100යි. එතකොට මේ වේග දෙක match වෙන්නේ නැති හන්දා මෙතෙන්දි data loss වෙන්න පුළුවන්. එහෙම නැත්නම් buffer overflow වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න මග ඇරලා device දෙක අතර හරියට data speed එක maintain කරන එකට අපි කියනවා flow control කියලා. transport layer එකෙන් කරන තුන්වෙනි වැඩේ තමයි error recovery කියන්නේ. අපි හිතමු අපිට data segment පහක් computer A එකේ ඉඳන් computer B වලට යවන්න තියෙනවා කියලා. දැන් පළවෙනි segment එක යවුවා ඒක හම්බුණා නම් computer B එකෙන් reply එකක් එවනවා ඒක හම්බුණයි කියලා. දෙවෙනි segment එක යවුවා ඒක මගදී loss වෙලා ඒකට reply එකක් ආවේ නැහැ. තුන හතර segment යවුවා ඒ දෙකට reply ආවා. ආපහු පස්වෙනි එක මගදී loss වෙලා ඒකට reply එකක් නැහැ. එතකොට මේ error recovery වලදී අර මගදී loss වෙච්ච segment දෙක ආපහු යවනවා. එහෙම නැත්නම් retransmit කරනවා. ඊට පස්සේ sequence number එකයි port number එකයි පාවිච්චි කරලා අපිට ආපහු data හරි විදිහට reassemble කරගන්න පුළුවන්. එතකොට දැන් තව දෙයක් තියෙනවා. transport layer එකේදී data transport කරන්න විදි දෙකක් පාවිච්චි කරනවා. එකක් connection oriented transmission අනිත් එක connection less transmission. connection oriented transmission වලදී අපි transmission control protocol TCP
කියන ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරනවා. එතකොට අපි වෙබ් බ්‍රවුසිං, ඊමේල්, ෆයිල් ට්‍රාන්ස්ෆර් වගේ දේවල් වලට TCP ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරනවා. කනෙක්ෂන් ලෙස් ට්‍රාන්ස්මිෂන් වලදී අපි යූසර් ඩේටාග්‍රෑම් ප්‍රොටෝකෝල් UDP කියන ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරනවා. ඔඩියෝ වීඩියෝ ස්ට්‍රීමින්, ඔන්ලයින් ගේමින්, VoIP එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක හරහා කෝල් ගන්න වගේ දේවල් වලට අපි UDP කියන ප්‍රොටෝකෝල් එක පාවිච්චි කරනවා. එතකොට මේ ලේයර් එකේදී අපි TCP ප්‍රොටෝකෝල් එක පාවිච්චි කළා නම් ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් වලට අපි සෙග්මන්ට් කියලා කියනවා. අපි පාවිච්චි කළේ UDP ප්‍රොටෝකෝල් එක නම් ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් වලට ඩේටාග්‍රෑම් කියලා කියනවා. ඊට පස්සේ මේ ඩේටා තුන්වෙනි ලේයර් එකට යවනවා. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ලේයර් එක. ඒ කියන්නේ නෙට්වර්ක් ලේයර් එකට. මේ ලේයර් එකටත් ප්‍රධාන වැඩ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ලොජිකල් ඇඩ්‍රසිං. ඒ කියන්නේ නෙට්වර්ක් එකක තියෙන හැම කම්පියුටර් එකකටමයි සමහර නෙට්වර්ක් ඩිවයිසස් වලටයි IP ඇඩ්‍රස් කියලා ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට මේ IP ඇඩ්‍රසිං කියන එක නෙට්වර්ක් ලේයර් එකට අයිති එක වැඩක්. දෙවෙනි වැඩේ තමයි රවුටිං කියන්නේ. අපි හිතමු මේ වගේ වෙන වෙන නෙට්වර්ක් දෙකකට අයිති කම්පියුටර් දෙකක් තියෙනවා කියලා. එතකොට මේ කම්පියුටර් දෙක අතර කමියුනිකේෂන් කරන්න නම් අපිට රවුටිං ඕන වෙනවා. මේකට අපි රවුටර් කියන නෙට්වර්ක් ඩිවයිස් එක පාවිච්චි කරනවා. එතකොට රවුටිං කියන එකත් තුන්වෙනි ලේයර් එකට අයිති තවත් වැඩක්. තුන්වෙනි ලේයර් එකේ තුන්වෙනි වැඩේ තමයි පාත් සිලෙක්ෂන් කියන්නේ. අපි හිතමු PCA එකේ ඉඳලා google.com සර්වර් එකට යන්න ඕනයි කියලා. එතකොට මේ වගේ PCA එකයි Google සර්වර් එකයි අතරේ data යන්න පුළුවන් පාත් කීපයක් තියෙනවා. මේකෙන් කොයි පාත් එකද තෝරගන්න කියන එක තීරණය කරන එකත් නෙට්වර්ක් ලේයර් එකට අයිති වැඩක්. එතකොට මේ නෙට්වර්ක් ලේයර් එකේ ප්‍රොටෝකෝල් ඩේටා යුනිට් වලට අපි පැකට් කියලා කියනවා. ඊට පස්සේ මේ ඩේටා දෙවෙනි ලේයර් එකට යවනවා. ඊළඟට අපි එනවා දෙවෙනි ලේයර් එක. ඒ කියන්නේ ඩේටා ලින්ක් ලේයර් එකට. මේ ලේයර් එකේ සබ් ලේයර්ස් දෙකක් තියෙනවා. මේ දෙකෙන් නෙට්වර්ක් ලේයර් එකට කිට්ටු සබ් ලේයර් එකට අපි කියනවා ලොජිකල් ලින්ක් කන්ට්‍රෝල් ලේයර්. එහෙම නැත්නම් LLC ලේයර් එක කියලා. මේ සබ් ලේයර් එකකින් කරන එක වැඩක් තමයි මල්ටිප්ලෙක්සිං කියන්නේ. ඒ කියන්නේ අපිට එකම නෙට්වර්ක් එකේ ප්‍රොටෝකෝල් කීපයක් පාවිච්චි කරන්න ඉඩ හදලා දෙනවා. මේ සබ් ලේයර් එකකින් ෆ්ලෝ කන්ට්‍රෝල් උයි එරර් ඩිටෙක්ෂන් උයි කරනවා. ඊළඟට අපි අනිත් සබ් ලේයර් එක. ඒ කියන්නේ මීඩියා ඇක්සස් කන්ට්‍රෝල් සබ් ලේයර් එක ගත්තම මේක අපි කෙටි කරලා කියනවා MAC ලේයර් එක කියලා. මේකෙන් තමයි MAC ඇඩ්‍රස් හැන්ඩලින් කරන්නේ. MAC ඇඩ්‍රස් එක කියන්නේ නෙට්වර්ක් කාඩ්, Wi-Fi ඇඩැප්ටර් වගේ ඩිවයිස් එක හදනකොටම අසයින් කරන ඩිජිට් 12ක බිට් 48ක හෙක්සඩෙසිමල් කෝඩ් එකක්. මේ MAC ඇඩ්‍රස් එකට ෆිසිකල් ඇඩ්‍රස් එක කියලාත් කියනවා. මේ පළවෙනි ඔක්ටෙට් තුනෙන් එහෙම නැත්නම් පළවෙනි කැරක්ටර්ස් 6න් අපිට නිෂ්පාදකයව හඳුනා ගන්න පුළුවන්. ඒ කොටසට අපි කියනවා OUI එහෙම නැත්නම් Organizationally Unique Identifier කියලා. මේක IEEE කියන සංවිධානයෙන් තමයි assign කරන්නේ. ඒතකොට ඒ කොටසෙන් අපිට කියන්න පුළුවන් මේ device එක නිෂ්පාදනය කළේ මොන සමාගමද කියලා. ඊතුරු ඔක්ටෙට් තුනට අපි කියනවා device specific identifier කියලා. මේක ඒ device එක නිෂ්පාදනය කරන සමාගමෙන් තමයි ලබා දෙන්නේ. මේක ඒ device එකට unique value එකක්. ඒතකොට මේකේ අදහස තමයි ලෝකේ එකම සමාගමෙන් හදන network device දෙකකට වුණත් එකම MAC address එක හම්බ වෙන්නේ නැහැ. මේ sub layer එකෙන් කරන තව වැඩක් තමයි control access to physical media. ඒ කියන්නේ උඩ layers වලින් එන data කොහොමද physical media එක access කරන්න කියන එක control කරන එක මේ sub layer එකෙන් තමයි කරන්නේ. ඒ වගේම මේකෙන් කරනවා collision detection කියන function එකක්. ඒ කියන්නේ අපි හිතමු එකට connect කරලා තියෙන PCA කියන computer එකයි PCB කියන computer එකයි දෙකම එක සැරේම data transmit කරන්න හදනවා කියලා. මේ වගේ වෙලාවකදී data corrupt වෙන්න පුළුවන්. එතකොට මේ layer එකෙන් CSMA CD එහෙම නැත්නම් carrier sense multiple access with collision detection වගේ ක්‍රමයක් පාවිච්චි කරලා මේ collision එක නවත්තනවා. එතකොට data link layer එකේ protocol data unit වලට අපි frame කියලා කියනවා. ඊට පස්සේ මේ data පළවෙනි layer එක. ඒ කියන්නේ physical layer එකට යනවා. ඊළඟට අපි යනවා පළවෙනි layer එක. ඒ කියන්නේ physical layer එකට. මේකෙදි කරන්නේ අපිට data link layer එකෙන් එන frames bit වලට convert කරලා එහෙම නැත්නම් 1 සහ 0ට convert කරලා ඒක අදාළ physical medium එක හරහා transmit කරන එක. physical layer එකේ පාවිච්චි කරන media ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් guided media අනිත් එක unguided media. guided media පාවිච්චි කරනකොට අපි cable පාවිච්චි කරලා data transmit කරනවා. මේකෙදි ප්‍රධාන cable වර්ග දෙකක් පාවිච්චි වෙනවා. එකක් copper cable. copper cable පාවිච්චි කරනකොට අපි data transmit කරන්නේ electrical signal පාවිච්චි කරනවා. දෙවෙනි එක fiber optic cable. මේකෙදි අපි data transmit කරන්න light signal පාවිච්චි කරනවා. ඊට පස්සේ unguided media ගත්තම cable නැතුව ඒ කියන්නේ wireless විදිහට තමයි data transmit කරන්නේ. මේකෙදි වැඩියෙන් පාවිච්චි වෙන්නේ radio signal, ඒ වුණාම infrared, microwave වගේ wireless technologies උත් පාවිච්චි වෙනවා. එතකොට physical layer එකේ තියෙන protocol data unit වලට අපි bit කියලා කියනවා. මේ විස්තර ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිටියේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.